අද ගෙනලා තියෙන සොෆ්ට්වෙයාර් මෝඩයට. එහෙනම් අපි අද මේ ගේම් එක ගහලා බලමු. දැන් අපි එහෙනම් පටන් ගමු. මම මේකේ වීඩියෝ එක පටන් ගන්න කලින් බඩු එහෙම පොඩ්ඩක් රැක් එක පොඩ්ඩක් පුරවලා ඒ ටික ගත්තා. ඊට කලින් වීඩියෝ කරපු එක පොඩ්ඩක් කට් කරලා පොඩ්ඩක් සීන් එකක් ගියා. දැන් අපි මේක මම ආයෙ රෙකෝඩ් කරන්න හිතුවා. එහෙනම් දැන් අපි ආයෙත් පටන් ගමු. මේ මම මගකදී රෙකෝඩ් කර ගිය එකට කෙලවලා. එහෙනම් අපි ආයෙත් පටන් ගමු. ආයෙත් කියන්නේ මේ දැන් අපි ෂොප් එක ඕපන් කරලා වැඩ පටන් ගමු. මම අර බඩු ගෙනා පෙට්ටි ගොඩක් තැන් ගොඩ ගහලා තියෙනවා. අර කුණු බට්ටියට දාන්නත් බැරි වුණා. ඕක විහිං දානවා කියන්නේ එපා වෙනවා. එක එක දාන්නත් බෑ. එක එක නෙවෙයි එක එක තමයි දාන්න ඕනේ. එතකොට එපා වෙනවා. මේක තියෙන්නේ අන්න අරහේ කුණු බට්ටිය තියෙන්නේ අරහේ මේවා මෙහෙ එක එක අරයි යද්දි එන වෙලා යනවා. දැන් කොයින් 10ක් මෙයාලට ඉතුරු දෙන්න ඕනේ. අපි ගත්තාම ඒක කොහොමද සාමාන්‍ය ෂොප් එකේ වෙන වැඩක් නේ. සමහර කට්ටියට ඉතුරු දෙන්න ඕනේ. මම රික්කවද නවත්තන්නේ මොකද මේ සුපිරිම ඔෆ්ලයින් ගේම් එකක්. මේකේ නම ගහලා ඔයාලට පුළුවන් ෆෝන් එක හොයාගන්න. මට තාම මම දාන්න නැතිව එහෙනම් මෙයාට ෂොප් එකේ ටික කරගෙන යමු. කස්ටමර්ස් කෙනා ගොඩ ගහිලා මම මේක ගෙනාව ටිකක් ප්ලේ කරලා එතකොට ලේසි වුණේ පොඩ්ඩක්. නෑ වැරදුනා. චරිතෙන්ට පිස්සු නෑනේ. කොයින් 50කට ඩොලර් 50ක් දීලා අපරාධ නෑනේ. මම මොනවම වැඩියෙන් දුන්නොත් ගන්න. පොඩ්ඩක් දාන්න දුන්නා. මේ වගේ සෙනෙක් කවදාවත් ඇවිත් නෑ. මොන්ට බඩු ටික ගෙන යන්න ඕනේ. ඔය දීලා දාන්න.
ප්‍රශ්නයක් කියලා ඒක හින්දා තමයි දාන්න බැරි වුණේ. නැත්තම් මම වීඩියෝ එහෙම හදාගෙන හිටියේ දාන්නට. හරි වාහන වෙලාව හරි. අපි එහෙනම් next day එකට ගිහින් බඩු තියනවා. බඩු මෙච්චරයි එන්නේ. දැන් ආයේ හෙටත් ගෙන්නනවා. අපි එහෙනම් next day එකට යමු. මේ තියෙන්නේ අපි දැන් අද අපෙන් වියදම් වෙන ගාණයි ආපු ගාණයි. ඒ කියන්නේ මම ගේම් එක පටන් ගත්තේ බඩු ඕඩර් කරලා ඔක්කොම කරලා. ඒ වුණාට මේ දැන් තියෙන්නේ කොහොමද වියදම් කරපු ගාණට වඩා ගාණක් හම්බුණා. ඒකත් හැබැයි පොඩි ගාණක්. එහෙම තමයි. වැඩට කට්ටිය එහෙම ගන්න පුළුවන්. එහෙනම් අපි මේ උදේම දැන් බඩු ටිකක් ඕඩර් කරගමු. එච්චර ඕඩර් කරන්න සල්ලි තියනවා. අපි බෑන් බ්‍රේක් ටික අයින් කරමු. ඔන්න හැබදාම වෙන වැඩි. පාරේ දාලා යන ඕඩර් ටික වැටෙනවා. අපිට ඉතින් දැන් තියෙන්නේ මේ බඩු ටික පැක් කරන්න. එහෙනම් අපි මේ ටික පැක් කරමු. මේක එච්චර බලන්න දෙයක් නෑ නෙවෙයි. ඒකින්ද වෙලා යන හින්දා මම කැමරාව මොකක් හරි කරලා අපි මම පැක් කරාම හම්බෙන්නේ. එහෙනම් බොයිස් පැක් කරාම හම්බෙන්නේ. හරි බොයි එහෙනම් මම ඒ ටික අස්සට ඇද්දා. මේ විදිහට තමයි තියෙන්නේ. මේව එකක් වැඩි වෙලා අතට දැම්මා. මේකෙන් ඩබල් දෙකක් තිබ්බයි. ඩබල් දෙකක් තිබ්බා. මේක හරි ඔක්කොම සෙට් එක හරි. පාන්න ගෙනල්ලා ඒක ගන්න සල්ලි නැති. මෙතෙන්ට සුසු වරව ටිකක් අරගෙන තියෙන මේවා ටිකක් වැරදිලා එතනට වැටිලා මම ආයෙ මාරු කරා. මෙතනට පෙට්ටි අතට එනවා. දාන්නේ දුන්නේ. අරකක් වැඩි වෙන අතෙන්ට දැම්මා. මෙතන කොෆි තියෙනවා. බීමක් තිබ්බා. ඒ ටික පැක් කරා. මෙතන ඉතින් සීතලත් එක්ක තියෙන කෑම ටික හරියි. මෙතන චීස් තියෙනවා. වෝටර් බකට් බොටල් තියෙනවා. බිත්තර තියෙනවා. මිල්ක් තියෙනවා. මෙතන තියෙනවා එග් එකට අපි දැන් අලුතෙන් ගෙනාවේ එග් බිත්තර. ඒකට ගාණක් දාන්න ඕනේ. දැන් මේ ගෙන්නන්න ඩොලර් 20යි. කොයින් ගිහින් තියෙනවා මේ ඩොලර් 2යි කොයින් 20යි ගිහින් තියෙන්නේ. අපි දාමු ඩොලර් 3යි කොයින් 20. ගෙන්නන ගානට මේක මුල වැඩක් නෑ. එහෙනම් දැන් තියෙන්නේ ෂොප් එක ඕපන් කරන්න. මේවා නම් මොකක්ද දන්නේ. එහෙනම් අපි ෂොප් එක ඕපන් කරමු. එහෙනම් ඔය ෂොප් එක ඕපන් කරා. දැන් කට්ටිය එනකන් තමයි ඉන්නේ. ඔයාලා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එකට channel එකේ ඉන්න තවත් එපිසෝඩ් එකක් ඕන මට එවන් මේ කමෙන්ට් එකක් දාන්න. තවත් එපිසෝඩ් එකක් ලොකු ප්‍රතිචාරයක් තිබ්බොත් මම එවන්නම්. දෙවෙනි එපිසෝඩ් එක. අතන පෙට්ටි කොට අයින් කරන්න බැරි වුණා. මේක මහරය රෙකෝඩ් කරන්නේ. මන්ට මේ
දුවක් ගත්ත කස්ටමර් කෙනෙක්ට එහෙම මාරු දෙන්න වැළුනොත් අපරාධේ. එහෙනම් ගේම් ප්ලේ එක එන්ජොයි කරන්න කියලා එන්ජොයි